මේ වෙලාවේ මම ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ බුත්තල සමිතවංශ පඬිත හාමුදුරන් වහන්සේට කෙටි අනුශාසනාවක් සිදු කරලා පුණ්‍යානුමෝදනාව සිදු කරන හැටියට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සගාරානගාරාච උබෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේ මං අනුත්තරන්ති. මුලාසනේ වැඩ ඉන්න අතිගරු පූජනීය ස්වාමීන් වහන්සේ ඇතුළු විශේෂයෙන්ම තිසරණ විහාරයේ විහාරාධිපති අවසරයි අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පූජ්‍ය පඬිත සුසීල ස්වාමීන් වහන්සේ ප්‍රධාන සුපිළිවෙලින් වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද පූජනීය ස්වාමීන් වහන්සේ මූලික කරගෙන මෙතනට මේ රැස් වෙලා ඉන්න සියලුම පින්වතුන් මේ ආරම්භ කරන්නේ ඊ타ත්ම වටිනා සාරාණීය පින්කමක්. විහාරස්ථානයක් අභිනවයෙන් ආරම්භ කරමින් නව බලාපොරොත්තු ඇති කරගෙන නැවුම් ගමනක් අලුතෙන් යන්න සූදානම් වෙන අවස්ථාවක්. බැලු බැල්මට හැමෝටම පේන්න පුළුවන් ලොකු අභියෝගයක් කියලා. එක පැත්තකින් අභියෝගයක්. අනිත් පැත්තෙන් ආශිර්වාදයක් හැටියට සලකන්නට ඕන. ජීවිතේ අපිට පේන බොහෝ දේවල් මුල්ම අවස්ථාවේදී පේනවා ටිකක් අමාරුයි වගේ කියන. දුෂ්කරයි කියලා පේනවා. බාධා තියෙනවා කියලා පේනවා. හැබැයි ඒ හැම දෙයක්ම ඉවසාගෙන දරාගෙන සාර්ථකව මුහුණ දීගෙන ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට ලොකු සතුටක් දැනෙනවානේ. බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ කාලයට ගියාම අපි අදට කතා කරනවා රජගහ නුවර වේළුවනාරාමය ගැන. සවැත් නුවර ජේතවනාරාමය ගැන. පූර්වාරාමය ගැන. ඒ වගේම තව බොහෝ විහාරස්ථාන තිබුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම. නිතර කතා කරන්නේ මේ විහාරස්ථාන තුන ගැන. නමුත් ගෝසිතාරාමය, කුක්කුටාරාමය වැනි තව බොහෝ විහාරස්ථාන තිබුණා. ඒ හැම විහාරස්ථානයක්ම ගොඩනැගුණේ භික්ෂු සංස්ථාව පුළුල් වෙනකොට, මේ බෞද්ධ ඉගැන්වීම පුළුල් වෙනකොට අවශ්‍යතාවය ඇති වුණා මහා සංඝරුවනට අවශ්‍ය ප්‍රමාණයට විහාරස්ථාන අලුතින් ගොඩනැගෙන්න. ඒ වගේ තමයි ඕනම රටක ඕනම නගරයක විහාරස්ථාන ගොඩනැගෙනවා යම් යම් හේතු ඇතිව. සමහර අය කල්පනා කරනවා මොකටද මේ එකම නගරයට පන්සල් කිහිපයක් කියලා. පන්සල් වැඩි වෙනවාද ඇත්තටම? නෑ, යම් ප්‍රමාණයකට පන්සල් අවශ්‍යයි. එකම තැනක ඉන්න ඕනි කියලා නිගමනයක් නෑ. ඒකට අවශ්‍ය කරන්නේ හොඳ දැක්මක්, මඟ පෙන්වීමක්, කැපවීමක් තියෙන්නට ඕන. මම කල්පනා කරනවා අපේ පූජනීය සුසීල ස්වාමීන් වහන්සේගේ හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්මට අපේ පින්වතුන් කැමැති. ඒ නිසා ඒක රාශී වෙලා අලුත් ගමනක් යන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ගමන සාර්ථක කරගන්නට අපි මුලින්ම ආශිර්වාද කරනවා
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ස්වාමින් වහන්සේ ඇතුළු පින්වතුන් සියලු දෙනාටම ලැබේවා. ඒ වගේම විපස්සීසිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ සත්බුදුරජාණන් වහන්සේලා ඇතුළු ලෝපහළ වී වදාළ යම්තාක් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සිටිත් නම් ඒ සියලුම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ වගේම අපි මේ සිදු කරන දාන සීල භාවනාදී උතුම් පුණ්‍ය සත්‍යයන්ගේ ආශිර්වාදයෙන් මේ පින් අනුමෝදන් වෙන සියලුම දෙවියන්ගේද රැකවරණින් පූජනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පූජනීය ස්වාමීන් වහන්සේ වටා ඒක රාශි වෙලා ඉන්න මේ සදැහැති පින්වතුන් සියලුම දෙනාටත් මේ උතුම් කාර්යය ඉදිරියට සිදු කරගෙන යන්නට අභියෝග මැඩගෙන ඒවට මුහුණ දීගෙන ධර්ම ශක්තිය තුලින් ඉදිරියට යන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව ලැබේවා කියන ආශිර්වාදය අපි මුලින්ම කරන්න කැමැතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි හැම දෙයක්ම මේ කරන්නේ ඇයි? එකම අරමුණක් ඇතිව. අරමුණු දෙකක් නැහැ. ඒ තමයි ශාසනික අරමුණ. දැන් මේ පන්සල ගොඩනගන්නේ මූලික වුණා කියලා කවදා හරි අපේ ස්වාමීන් වහන්සේ මේ පන්සල අරගෙන යන්නේ නැහැ. මේ පන්සල ඒ තියෙන තැනම තියලා තමයි උන්වහන්සේ කවදා හරි මේ ලෝකෙන් සමුගන්නේ. මොකද මේ ලෝකේ කවුරුවත් අපි නතර වෙන්න ඇවිල්ලා නැහැ. හරියට తాවකාලික නවාතැන් කරුවා අපි මේ සසර ගමනේදී. ඒ වගේම තමයි මේ මූලික වෙන පින්වතුණු. මූලික උණයි කියලා කවුරුවත් පන්සල ගෙනියන්නේ නැහැ. හැබැයි මේ දෙගොල්ලටම ඒක ආශිර්වාදයක්. පූජනීය ස්වාමින් වහන්සේට කායික නිදහසින් මානසික නිදහසින් ස්වාමින් වහන්සේ විතරක් නෙවෙයි අනාගතයේ සම්බන්ධ වෙන යම්තාක් මහා සංඝරත්නයක් වේ නම් ඒ සෑම දෙනාටම කායික මානසික සැනසෙල්ලෙන් සුවසේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්නට පුණ්‍ය භූමියක් මේ ඉදි වෙන්නේ. ඒ වගේම අපේ පින්වතුන්ට දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා සීරසයෙන් ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න පුණ්‍ය භූමියක් තමයි මේ ගොඩනගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි කෙනෙක් පන්සලක් විහාරස්ථානයක් භාවනා මධ්‍යස්ථානයක් ආරාමයක් ශාසනික වශයෙන් ගොඩනගනවා නම් ඒ ගොඩනැගීමේ කුසලය ලොකු ආශිර්වාදයක්. දැන් අපේ පින්වතුන් දන් දෙනවා. සීල් සමාදන් වෙනවා. බණ අහනවා. බෝධි පූජා තියෙනවා. නොඑක් විදිහෙන් එක එක පින්කම් කරනවා. එතකොට මේ පින්කම කරන මොහොතේදී පින්වතුන්ට කයින් වචනෙන් සිතින් පිනක් රැස් කරගන්න. හැබැයි විහාරස්ථානයක් ගොඩ නැගීම තුලින් ඒ මොහොතට විතරක් නෙවෙයි. ඒ විහාරස්ථානයේ යම් තාක් දුරට මහා සංඝරුවන සදහැති පින්වතුන් පරිහරණය කරන්නේ යම් තාක්ද දවල් කාලේ වෙන්නත් පුළුවන් රැය කාලේ වෙන්නත් පුළුවන්. දිවා රැය දෙකේම විහාරස්ථානයක් ගොඩ නැගුණම ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා පරිහරණය කරනවා. ඒ වගේම සදහැති පින්වතුන් උදේට ඇවිල්ලා දානි පූජා කළා පින් කර ගන්නවා. දවල්ට ඇවිල්ලා දානි පූජා කළා බණ අහලා පින් කර ගන්නවා. හවසට ඇවිල්ලා බුදුන් වැඳලා භාවනා කරලා පින් කර ගන්නවා. රාත්‍රී කාලයේදී ධර්මය අහනවා. ඒ අවස්ථානුකූලව දිවා රැය දෙකේම පරිහරණය කරනකොට දිවා රැය දෙකේම පින් වැඩෙන පින්කමක් තමයි විහාරස්ථානයක් ගොඩනගනවා කියන්නේ. තේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති. දිවා රැය දෙකේම බොහෝ පින් වැඩෙන පින්කම් අතරින් අග්‍රගණ්‍යම පින්කම් වලින් එකක් තමයි විහාරස්ථානයක් ගොඩනැගීම. ඉතින් ඒ වටිනා පින්කමට තමයි මේ මුල පුරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව ඉදිරියේදී පින්වතුන්ට සීලමය වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න. භාවනාමය වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න.
දානමය වශයෙන් ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න ලොකු ගමනක් යන්නට තමයි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්නනවා මේ ගමන කාටවත් තනියෙන් යන්න බෑ. ස්වාමීන් වහන්සේට තනියෙන් යන්නත් බෑ. පින්වතුන්ට තනියෙන් යන්නත් බෑ. කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඕන තරම් අන්තර්ජාලය තියෙනවා. බණ අහන්න පුළුවන්. ඒ නිසා අපිට ඕන විදිහට බණ අහලා අපිට ඕන විදිහට දන් දීලා අපිට ඕන විදිහට භාවනා කරගෙන අපිට ඕන විදිහට නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්. සිල් රකින්න පුළුවන්. හැබැයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්ගේ නිවැරදි මඟ පෙන්වීමක් නැතිව බලාපොරොත්තු වෙන අරමුණ සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යමයි. ඉතින් මේ පැත්තෙන් අපේ ස්වාමීන් වහන්සේගේ ඒ වගකීම නිසියාකාරව ඉටුවේ. පින්වතුන්ගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේගේ මඟ පෙන්වීම හරියාකාරව තේරුම් අරගෙන ඒ ගමනට අවශ්‍ය කරන ශක්තිය සපයා දීම. උපකාර වීම. එතකොට තමයි මේ ගමන සාර්ථක වෙන්නේ. කයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නිවන් දකින්නවා කියන කාරණය කාටවත් තනියෙන් කරගන්න දෙයක් තමයි. තනියෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන මූලික පසුබිම සකස් කරගන්නකොට එකිනෙකාගේ උපකාරය අවශ්‍යයි. පින්වතුන්ට ධර්මයෙන් අනුශාසනාව අවශ්‍යයි. පින්වතුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ශාසනික ජීවිතය සාර්ථක කරගන්න පින්වතුන්ගේ පැත්තෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය සහ අනිත් රැකවරණය අවශ්‍යයි. මෙන්න මේ දෙක නිසියාකාරව සිද්ධ වුණොත් තමයි උබෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා එකිනෙකා තේරුම් අරගෙන එකිනෙකා අවබෝධ කරගෙන එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් එකිනෙකාට උපකාර කරගෙන ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ආධ්‍යාත්මික වශයෙන් මඟ පෙන්වීම කරනවා. පින්වතුන්ගේ පැත්තෙන් ප්‍රත්‍යමේ වශයෙන් උපකාර කරනවා. මෙන්න මේ දෙක නිසියාකාරව සිද්ධ වෙනකොට තමයි උබෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්කේමං අනුත්තරං කියපු විදිහට උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදාව සාර්ථක කරගෙන යම් දවසක උතුම් වූ නිවනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා තමයි මේ වෑයම අද පළමු පියවර අද නෙවෙයි කල්ැතිවම ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වතුන් සූදානම් වුණේ අද තමයි නිල වශයෙන් මේ නිවසේ මූලික කටයුතු ආරම්භ කරන දවස. අර මුලින් කිව්වා වගේ යම් අභියෝග කොටසකුත් තියෙනවා නැතුව නෙවෙයි. ඒ තමයි අපි දැකලා තියෙනවා ලංකාව තුලත්. ඒව කල්ැතිව දැනගන්නේ කොහොඳයි. එතකොට ලේසි මේ ගමන යන්න. මොකද සමහර වෙලාවට යම් ගමනක් යන්න උත්සාහ කරනවා වැඩි කල් යන්න බෑ අතරමඟදී නතර වෙනවා. ඇයි ඒ? කල්ැතිව දන්නේ නැහැ යනකොට අවශ්‍ය කරන දැන් ගමනක් යන්න පිටත් වෙනවා. පින්වතුන් කොහේ හරි shopping කරන්න කියමු හිතමු. බැංකු කාඩ් එක ගෙනියන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ආයි හැරිලා එන්න වෙනවා wallet එක අමතක වුණොත්, purse එක අමතක වුණොත්. වගේ යනකොට බලන්නට ඕන අවශ්‍ය කරන checklist එක තියෙනවා වගේ අවශ්‍ය කරන මූලික දේවල් ගමන යන්න කලින් සූදානම් වෙලා යන්න ඕන. හොඳ ඇඳුමක් ඇඳගෙන මූණ පීරලා ක්‍රීම් ටික ගාගෙන ගින් එළියට යනවා වගේම යන දෙයට අවශ්‍ය කරන මූලික දේවල් ටික තියෙනවද කියලා බලන්නට ඕන. එතකොට ආයි හැරෙන්න දෙයක් නැහැ. ගිහිල්ලා ගිය වැඩේ කරගෙන එන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ විහාරස්ථානයක් ගොඩනගන කොටත් අපි දැකලා තියෙනවා යම් යම් අභියෝග ස්වාමීන් වහන්සේලාගේ පැත්තනොත් තියෙනවා, ගිහි පින්වතුන්ගේ පැත්තනොත් තියෙනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් උන්වහන්සේලා හොඳ පැවැත්මක් ඇතිව ඉන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම අපි දැකලා තියෙනවා ලංකාවෙත් වෙනත් රටවල් වලත් සමහර විහාරස්ථාන තියෙනවා බොහොම ඉක්මනින් ශීඝ්‍රයෙන් දිනු වෙනවා. ඒ වගේම
සමාජය තුළ සමාජගත වෙනවා. හොඳ සාර්ථක ශාසන ගමනක් යනවා. මොකද ස්වාමීන් වහන්සේගේ සහ ස්වාමීන් වහන්සේ වටේ ඉන්න භික්ෂු පිරිසේ තියෙන යහ පැවැත්ම නිසා. ඒ වගේම තමයි පින්වතුන්ගේ පැත්තෙනුත් යහ පැවැත්ම කියන එක තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ කොච්චර මඟ පෙන්නුවත් පින්වතුන්ගේ පැත්තෙන් විය යුතු ඒ පැවැත්ම හොඳ නැති වුණොත්, ඒ කියන්නේ සීල් සමාදන් වෙනවා වගේම පන්සලට ඇවිල්ලා ආගමික කටයුතු කරනවා වගේම පන්සලෙන් බැහැර ජීවිතයේදීත් සිල්වන්ත චරිතයක් තියෙන, පැවැත්මක් තියෙන යහපත් දායක පිරිසක් වෙන්නට ඕන. දානීය පූජා කිරීම විතරක්ම නෙවෙයි, පොයට සිල් සමාදන් වීම විතරක්ම නෙවෙයි, භාවනා පන්තියට සම්බන්ධ වීම විතරක් නෙවෙයි, ඒ පින්වතුන්ගේ හැසිරීම් රටාවත් යහපවැත්මත් නිසියාකාරව තහවුරු වුණොත් තමයි අන්න මේ පන්සල මෙහෙම තැනක්. මේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වගේ යහපත් තැනක්. එතනට යන දායක පින්වතුනොත් ඒ වගේම යහපත් දායක පිරිසක් කියන එක දෙවෙනි පරම්පරාවකට යන්න ඕනේ. අභියෝගයක් තියනවා කිව්වේ මොකද්ද දන්නවද? ඒ තමයි මේ ඉන්න පිරිස වගේම ඊළඟට තව අලුත් පිරිසක් පින්වතුන් එකතු කර ගන්නට ඕන. ඒ පිරිසට පණිවිඩය දෙන්නේ මහා සංඝරුවනයි. දැන් මේ එතන ඉන්න පින්වතුනුයි. මේ තමයි සන්නාහ තානාපතිවරු ඊළඟ පරම්පරාවට. පින්වතුන් මේ පණිවිඩය යහපත් විදිහට දුන්නොත් තමයි ඉදිරියට ආයතනයක් හැටියට මේ පන්සල දිනු වෙන්නේ. ඉතින් ඒ ටික හරියට කරගන්නට අපේ පූජනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පින්වතුන්ටත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, ඒ වගේම මේ පින් අනුමෝදන් වෙන සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. පින්වතුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය, කායික මානසික සැනසෙල්ල, දීර්ඝායුෂ සම්පන්නිය ලැබී කරන ඉදිරි කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව ලැබී මෙලොව ජීවිතය දාන සීල සමාධි, සීල සමාධි ප්‍රඥා, දාන සීල භාවනාදී වශයෙන් ආධ්‍යාත්මික ගුණ දියුණු කරගෙන සද්ධාවෙන්, සීලෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ගුණ පුරාගෙන මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගෙන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේ සැනසී පැමිණවා දාල උතුම් වූ නිවනින් සැනසීමට ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.